දසදහසක් සක්වලට ආඥා චක්‍රය පතුරවමින් විශාලා මහනුවර ඇතිවී තිබුණා වූ ඒ තුම්බිය දුරු කිරීම උදෙසා දේශනා කරන්නට යෙදුණු රතන සූත්‍ර දේශනාව මේ උතුම් වූ විශාලා මහනුවර කූටාගාර ශාලාව තුල අපි මේ විදිහට තැන්පත් වෙලා ඒ රතන සූත්‍ර දේශනාවන් ගෞරවනීය මහා සංඝරත්නයේ දේශනා කරවලා මේ පිරිත් පැන් පිරිත් කරවලා ආශිර්වාද කරලා ඔබට ලබා දෙන ඔබගේ ජීවිතයේ ඇති වෙලා තිබෙන දුක් බය රෝග කියනා වූ සියලුම දෝෂාන්ධකාරයන් නිරන්තරයෙන්ම දුරු වේවා. ජීවිතේට සතුට සෞභාග්‍ය නිරන්තරයෙන්ම උදා වේවා. ජීවිතේට ආශිර්වාදයක්ම වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ගෞරවනීය ආර්ය මහා සංඝරත්නයේ රත්න සූත්‍ර පිරිත් දේශනාවන් දේශනා කරනවා. කවුරුත් මේ උතුම් වූ පිරිත් සජ්ජායනාව ශ්‍රවණය කරන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති තේන සච්චේන සුවත්ති හෝතු ගයං විරාගං අමතං පනීතං යදජ්ජ දාසක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින් ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානං තරිකඤ්ඤවා සමාධිනා තේන සමෝන විජ්ජති ධම්පි ධම්මේ රතනං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුග්ගලා අට්ඨ සතම්ප සත්තා චත්තාරි ඒතානි යුගානි තේ දක්ඛිනේයා සුගතස්ස සාවකායේ තේ සුදින්නානි මාප්පලානි ධම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ සුප්පයුත්තා මනසා. මේ උතුම් වූ විශාලා මහනුවර කූටාගාර ශාලාව ලෞතර බුදු පියාණන් වහන්සේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා කර ස්ථානය අශෝක මහරජුරුවන් විසින් ක්‍රිස්තු පූර්ව 236 දී ලෞතර බුදු පියාණන් වහන්සේ විශාලා මහනුවර තුන්බිය දුරු කිරීමට පාදක කරගත්තා වූ භූමිය මෙයයි කියන වග උපගුප්ත මහරහතන් වහන්සේ සමග එකතු වී දෙවි දේවතාවුන් වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ මේ උතුම් වූ භූමිය පෙන්වන්නට යෙදුණා. දසදහසක් සක්වලට ආඥා චක්‍රය පතුරවමින් රතන සූත්‍ර පිරිත් දේශනාව ලෞතර බුදු පියාණන් වහන්සේ දුක් බය රෝග කියනා වූ ත්‍රිවිධ බය දුරු කිරීම උදෙසා පිරිත් කොට මුළු භූමිය පුරාවටම පිරිත් පැන් ඉසවා සුද්ධ කරන්නට යෙදුණු සුද්ධ භූමියක් බවට පත් කරන්නට යෙදුණු උතුම් වූ විශාලා මහනුවර කූටාගාර ශාලාවයි මේ භූමිය. සෙත්තරණ ට්‍රැවල්ස් අපේ පින්වතුන්